ඔයාලා දන්නවද නිදාගෙන ඉද්දිත් හොඳටම සල්ලි ලැබෙන්නේ මොන මාර්ගයෙන්ද කියලා? ඔව් ඔයා හරි. ඩිවිඩන්ඩ් ඉන්කම් එකෙන්. එතකොට මේ ඩිවිඩන්ඩ් එක කොච්චරක් කම්පැනිස් හම්බ කරන ලාභයෙන් ගෙවනවද? අන්න ඒ ගැනයි අද කතා කරන්නේ. ඩිවිඩන්ඩ්ස් එහෙමත් නැත්නම් ලාභාංශ. ලාභයෙන් පංගුවක්. මේ කම්පැනිස් ගත්තට පස්සේ සමහර කම්පැනිස් තියෙනවා කම්පැනි හම්බ කරන ලාභයෙන් සතයක්වත් ඩිවිඩන්ඩ් ගෙවන්නේ නැහැ. එයාලා ඒ සල්ලි ටික සම්පූර්ණයෙන්ම කම්පැනියේ අනාගත අභිවෘද්ධිය උදෙසා අරගෙන යනවා. ඒ වගේම තමයි තවත් ව්‍යාපාර කොට්ටාසයක් තියෙනවා. මෙයාලා හම්බ කරන ලාභය සම්පූර්ණයෙන්ම ඩිවිඩන්ඩ් විදිහට ගෙවලා දානවා. සම්පූර්ණයෙන්ම ආයෝජකයන්ට ඒ හම්බ කරපු ලාභය ගෙවලා දානවා. ඔය වගේම තමයි තවත් ව්‍යාපාර කොට්ටාසයක් තියෙනවා. බහුතරයක් ව්‍යාපාරය ඒ විදිහට තමයි තියෙන්නේ. බහුතරයක් ව්‍යාපාර කරන දෙයක් තමයි ඒ ව්‍යාපාරේ හම්බ කරන ලාභයෙන් කොටසක් දෙනවා. හිතන්න හම්බ කරපු ලාභයෙන් 20%ක්, හම්බ කරපු ලාභයෙන් 40%ක්, 50ක්, 60ක්, 70ක්, 80ක් ඔන්න ඔය විදිහට හම්බ කරපු ලාභයෙන් කොටසක් ඩිවිඩන්ඩ් දෙනවා. එහෙමත් නැත්නම් තවත් ව්‍යාපාර වර්ගයක් තියෙනවා. කම්පැනිය හම්බ කරනවා කෙසේ වෙතත් කම්පැනි අලාභ ලබනවා. කම්පැනියක් අලාභ ලබනවා නම් කම්පැනියට ඩිවිඩන්ඩ් දෙන්න විදියක් නැහැ. අපි මෙන්න මේක ලස්සන්ට එළියට ගන්න පාවිච්චි කරන රේෂියෝ එක තමයි මේ ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ කියලා කියන්නේ. ඒ කියන්නේ කම්පැනිය හම්බ කරන ලාභයෙන් 100ට කීයක් ඩිවිඩන්ඩ් දෙනවද? උදාහරණයක් විදියට හිතන්න කම්පැනියක් රුපියල් 10ක් හම්බ කරන එක කොටසකට. කම්පැනිය හම්බ කරපු ලාභය කොටස් ගානෙන් බෙදුවට පස්සේ එක කොටසකට එන ලාභය රුපියල් 10යිනේ. හරිද? අපි මේ උදාහරණය අනුව. එතකොට මේ රුපියල් 10න් මේ කම්පැනිය තීරණය කරනවා එක කොටසකට රුපියල් 4ක් ඩිවිඩන්ඩ් දෙන්න. රුපියල් 4ක්. ඒ කියන්නේ කම්පැනි එක කොටසකට රුපියල් 10ක් හම්බ කරා කම්පැනිය ඒ රුපියල් 10න් රුපියල් 4ක් ඩිවිඩන්ඩ් දෙන්න තීරණය කරනවා. අන්න එතකොට ලස්සන්ට අපිට ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක ගන්න පුළුවන්. කම්පැනි එකේ ඩිවිඩන්ඩ් එක බෙදනවා කම්පැනි එකේ earning per share. එහෙමත් නැත්නම් එක කොටසක හම්බ කරන ලාභේ රුපියල් 4 බෙදනවා 10යි. අන්න අපිට එනවා ලස්සන්ට උත්තරේ 100ට 40යි කියලා. වැඩි කිරීම 100ට 40යි කියලා. එතකොට 100ට 40යි කියන්නේ කම්පැනි හම්බ කරන ලාභයෙන් 100ට 40ක් තමයි මේ ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක වෙන්නේ. ඒ කියන්නේ හම්බ කරපු ලාභයෙන් 100ට 40ක් මෙයාලා ආයෝජකයන්ට මුදල් විදියට එහෙමත් නැත්නම් ප්‍රතිලාභ විදියට බෙදලා දෙනවා. හිතන්නකො තවත් ව්‍යාපාරයක් අවුරුද්දකට රුපියල් 10ක් හම්බ කරනවා. ඒ හම්බ කරපු රුපියල් 10න් රුපියල් 10ම ඩිවිඩන්ඩ් විදියට ගෙවලා දානවා. එහෙනම් ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක කීයද? 100ට 100යි. හම්බ කරපු ලාභය සම්පූර්ණයෙන් දීලා දානවා. එතකොට ඔයා ආයෝජනය කරන ව්‍යාපාරයක් මොන විදියට ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එකක් තියෙන්න ඕනේද? ඔයා කැමති හම්බ කරපු ලාභයේ සම්පූර්ණයෙන්ම බෙදලා දෙන ව්‍යාපාරවලටද? එහෙමත් නැත්නම් හම්බ කරපු ලාභයේ සතයක්වත් බෙදලා දාන්න නැති ව්‍යාපාරවලටද? එහෙමත් නැත්නම් හම්බ කරපු ලාභයෙන් කොටසක් ආයෝජකයන්ට බෙදලා දෙන ව්‍යාපාරවලට? ඉතින් ඔයාට මේක ලස්සනට එළියට ගන්න පුළුවන් විදිය තමයි මෙන්න මේ ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක. මතකනේ හදන විදිය? කම්පැනියේ ඩිවිඩන්ඩ් per share එක බෙදනවා කම්පැනි එකේ earning per share එකෙන්. ඒකෙන් ඔයාට එනවා ලස්සනට උත්තරේ කම්පැනිය හම්බ කරන ලාභයෙන් කොච්චරක් ඩිවිඩන්ඩ් ගෙවනවද කියලා. ඉතින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න යද්දී ඔයා මෙන්න මේ වගේ පුංචි කාරණා එකින් එක ඉගෙනගෙන තමයි ඔයා ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒ දැනුම ගෙනල්ලා දෙන එක තමයි Wealthy Minds අපි කරන්නේ. ඔයාට ඒ දැනුම වැදගත් නම් අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ කෙනකන් අපේ YouTube channel එක subscribe කරලා bell notification එකත් click කරලාම තියාගන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.